ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න තවත් මැණික් ව්‍යාපාරයට අදාළ වීඩියෝ එකක් අරගෙන ආවා. ගොඩක් අයට තියෙන ගැටලුවට පිළිතුරු තමයි මම මෙන්න මේ විදිහට වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා ඉදිරිපත් කරන්නේ. ඉතින් ගොඩක් වැදගත් අදහස් ටිකක් තමයි මම මේ කතා කරන්නේ. අනිවාර්යයෙන්ම වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි මෙන්න මේ රළු මැණික් ගලක් මිලදී ගැනීමේදී මැණික් පතලකින් එහෙම නැත්නම් මැණික් පොලකින් එහෙම නැත්නම් වෙනත් වෙළඳ මධ්‍යස්ථානයකින් රළු මැණික් ගලක් මිලදී ගැනීමේදී මේක පරීක්ෂා කරගන්න පුළුවන්ද? ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ ව්‍යාපාරය කරන්න නම් අනිවාර්යයෙන්ම මැණික් හඳුනා ගැනීම කියන දැනුම කාරණාව ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම මැණික් ගල් අපිට වෙන් කරලා හඳුනා ගන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේවට මිල තක්සේරු කරන්නත් අපිට හැකියාවක් තියෙන්න ඕන. ඉතින් අන්නේ කාරණා දෙක ගොඩක් වැදගත් මේ ව්‍යාපාරයේදී. ඉතින් රළු මැණික් ගලක් මිලදී ගැනීමේදී ගොඩක් වෙලාවට පතලකින් එහෙම නැත්නම් මැණික් පොලකින් බොහෝ ව්‍යාපාරිකයන් බොහෝ වෙලෙන්දන් තමන්ගේ දැනුමට අනුව තමයි මේක මිලදී ගන්නෙ. ඒ කියන්නේ මෙතෙක් ව්‍යාපාරයේ නිරත වෙලා ලැබපු අත්දැකීම පළපුරුද්ද අනුව මේ ගල් වර්ගය හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒකේ paludu දෝෂ බලලා ඉවර වෙලා මේකට මිලක් තීරණය කිරීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ජෙම් ටූල් එහෙම නැත්නම් මෙන්න මේ මැණික් ගල් මිලදී ගැනීමේදී මේ ගල් පරීක්ෂා කරන උපකරණ තියෙනවා. ඉතින් මෙන්න මේ උපකරණ භාවිතා කරලා අපිට මේ ගල් හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මෙන්න මේ මැණික් ගල් වල අන්තර්ගතයන් එහෙම නැත්නම් මේ ගල් ඇතුලේ තියෙන paludu දෝෂ බලන්න අපි භාවිතා කරන ප්‍රධාන වශයෙන්ම ටෝච් එක භාවිතා කරනවා. ඒ වගේම තමයි අපි බේබි ඔයිල් වගේ දේවල් භාවිතා කරනවා. ඒ වගේ දේවල් මේ ගලේ මතු පිටින් ආලේප කරාට පස්සේ මේ ගල ඇතුලේ තියෙන paludu දෝෂ අපිට හරියාකාරව බලා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට රළු ගලක් මිලදී ගැනීමේදී අපිට තියෙන දැනුම පළපුරුද්ද සහ මෙන්න මේ විදිහට මැණික් පරීක්ෂා කරන උපකරණ තුලින් මේ ගල් හඳුනා ගැනීම සහ මේ ගල් වල paludu දෝෂ බලා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක් ඇහුවා මෙන්න මේ දැනුම අඩු නම් මේ ගල් මැණික් ගල් පරීක්ෂා කරන ස්ථානයකට දාලා පරීක්ෂා කරලා මිලදී ගන්න හැකියාවක් තියෙනවද කියලා. ඉතින් ඒකට දෙන්න තියෙන පිළිතුරු තමයි රත්නපුර ආශ්‍රිතව නම් ගල මිලදී ගන්නේ. ඉතින් ඒ ගල ගෙනාපු පුද්ගලයා කැමති නම් ඔබට පුළුවන් ඒ පුද්ගලයාත් එක්ක මේ ගල අරගෙන ගිහිල්ලා මෙන්න මේ චෙක් කරන තැනකින් චෙක් කරන ස්ථාන කිහිපයක්ම තියෙනවා. මැණික් හා සරණාභරණ අධිකාරිය ඇතුළුව ආයතන කිහිපයක්ම තියෙනවා. ඉතින් මේ ගල ගෙනාපු කෙනා කැමති නම් මේ ගල චෙක් කරනවට ඔබට පුළුවන් ඔහු එක්ක ගිහිල්ලා මේ වගේ ආයතනයකට මේ ගල ඉදිරිපත් කරලා පොඩි මුදලක් දීලා මේ ගල චෙක් කරගෙන මේකට මිල නියම කරලා මේ ගල මිලදී ගන්න. නමුත් බොහෝ වෙලෙන්දෝ මෙන්න මේකට කැමති වෙන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට කාලය අපත යන නිසා. ඒ වගේම තමයි කට් ඇන්ඩ් පොලිෂ් ගලක් මිලදී ගැනීමේදී නම් ගොඩක් වෙලාවට අපිට සර්ටිෆිකේට් එකත් එක්ක මිලදී ගන්න පුළුවන්. සර්ටිෆිකේට් එකක් දාලා නැත්නම් අනිවාර්යයෙන්ම සර්ටිෆිකේට් එකක් දාලා දෙන්න කියන්නත් පුළුවන්. ඒ වගේම තමයි කට් ඇන්ඩ් පොලිෂ් මැණික් ගලක් මිලදී ගැනීමේදී අපිට ඕන නම් අපිට ඒ ගල අරගෙන ගිහිල්ලා මෙන්න මේ ගල ඉදිරිපත් කරලා මේකට එවෙලම සර්ටිෆිකේට් එකක් දාලා රුපියල් 1500ක් 2000ක් වගේ පොඩි මුදලකට මෙන්න මේ වගේ සර්ටිෆිකේට් එකක් දාලා ගල මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ගැටලුව වලට පිළිතුර තමයි ඒ වගේම තමයි මෙන්න මේ විදිහට සර්ටිෆිකේට් දාන ආයතන කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන්ම මැණික් හා සරණාභරණ අධිකාරිය ඒ වගේම පෞද්ගලික ආයතන කිහිපයකුත් තියෙනවා. රුපියල් 1500ක් 2000ක් වගේ ඉතාමත් පොඩි මුදලකට මෙන්න මේ කට් ඇන්ඩ් පොලිෂ් ගලකට අපිට සර්ටිෆිකේට් එකක් දාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සර්ටිෆිකේට් එකක් මගේ අතේ තියෙනවා. මම මගේ ගලකට දාපු සර්ටිෆිකේට් එකක්. මේ සර්ටිෆිකේට් එක මෙන්න මේ වගේ තොරතුරු ටිකක් තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේකේ උඩම තියෙනවා නැචරල් කොරොන්ඩම් කියලා. ඒ කියන්නේ මේක ස්වාභාවික කොරොන්ඩම් ෆැමිලි එකට අයත් ගලක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම රිපෝට් ID එකක් සඳහන් වෙනවා. වෙරයිටි යටතේ බ්ලූ සෆායා කියලා මේක සඳහන් වෙලා තියෙනවා. weight ඒ කියන්නේ බර කැරට් වලින් මෙතන සඳහන් වෙලා තියෙනවා 1.29 විදියට. ඒ වගේම තමයි මේ ගල මිලිමීටර වලින් ප්‍රමාණය කොච්චරද කියලා දක්වලත් තියෙනවා. ඊළඟට ෂේප් එක හැඩය ඕල් කියලා දාලා තියෙනවා. කටින් ස්ටයිල් එක මික්ස් කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ කලර් ඊළඟට කලර් පාට යටතේ බ්ලූ කියලා දාලා තියෙනවා. ඒ වගේම තමයි අන්තිමට රීමාක්ස් යටතේ no indication of heating. ඒ කියන්නේ මේක heat treatment වලට භාජනය
නොකල ගලක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා ගෙවුඩ වර්ගයට අයත් මැණික් මෙන්න මේ විදිහට හීට් ට්‍රීට්මන්ට් කරලා නිල් මැණික් බවට පත් කරන්න පුළුවන්. ඉතින් මේ ගල එහෙම හීට් ට්‍රීට්මන්ට් වලට භාජනය කරපු ගලක් නෙවෙයි. ස්වාභාවිකවම පොළවෙන් ලැබුණු ගලක් කපාපු දමලා තියෙන්නේ කියන එක තමයි ඒ සඳහන් වෙන්නේ. ඉතින් සර්ටිෆිකට් එක ඔන්න වගේ තොරතුරු තමයි සඳහන් වෙන්නේ. ඊළඟට තමයි මිල ගණන් වර්තමාන මිල ගණන් කොහොමද මිලදී ගන්නකොට මිල තීරණය කරන්න කොහොමද ඒ ගැන බොහෝ දෙනෙට ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ ව්‍යාපාරය තුළ මැණික් වලට නිශ්චිත මිලක් නැහැ. ඒක Tamanට තියෙන වෙළඳපොළ අනුව තමයි තීරණය වෙන්නේ. ඉතින් Tamanට මේක විකුණන්න පුළුවන් මිල අනුව මේක මිලදී ගත යුතුයි. එතකොට තමයි ලාභයක් ලැබෙන්නේ. උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. පුෂ්පරාග මැණික් ගලක් තියෙනවා කැරට් දෙකක හොඳ පාට ලස්සන ගලක්. අපි මේක රුපියල් 20000ට මිලදී ගන්නව නම් නිල් මැණිකක් තියෙනවා කැරට් දෙකක හොඳ පාට ලස්සන ගලක්. ඒක අපි 20000ට නෙමෙයි මිලදී ගන්නේ. ඒ ගල ඊට වැඩිය ගොඩක් මිල වැඩි වෙනවා. මොකද බ්ලූ සෆායර් මිලයි පුෂ්පරාග මිලයි අතර ලොකු පරතරයක් තියෙන නිසා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මට කියන්න ඕනුනේ උදාහරණයක් විදියට. ඒ වගේම තමයි කට් ඇන්ඩ් පොලිෂ් ගල් මිලදී ගැනීමේදී අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මගේ අතේ මේ ඔයාලට පේන්න තියෙන්නේ පලිඟු ගල් දෙකක් කට් ඇන්ඩ් පොලිෂ් කරලා. ඉතින් දැනුම අඩු පුද්ගලයන් මේ වගේ ගල් වයිට් සපායා විදියට මිලදී ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම කට් ඇන්ඩ් පොලිෂ් මැණික් ගලක් මිලදී ගැනීමේදී සර්ටිෆිකට් එකක් දාලා මිලදී ගන්න. ඒ වගේම තමයි මේ දැම්මගේ අතේ තියෙන බිම් වීදුරු ගලක්. ඉතින් මේක කට් ඇන්ඩ් පොලිෂ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේන්නේ මේක නිල් මැණිකක් වගේ. ඉතින් පළපුරුද්ද අත්දැකීම තියෙන දැනුම තියෙන බොහෝ දෙනෙක්ට මේක බොහෝ පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඔබ ඉතින් ආධුනිකයෙක් නම් අනිවාර්යයෙන්ම මේක වගේ ගල් හඳුනා ගන්න අපහසු නම් සර්ටිෆිකට් එක දාලා මිලදී ගන්න උත්සාහ කරන්න. ඉතින් මම මේ කතා කරේ ගොඩක් දෙනෙක් අහපු ගැටලු වලට පිළිතුරු කිහිපයක්. ඒ වගේම තමයි ඔබට පතලෙන් එන නැචරල් මැණික් ගල් ඉතාමත් පහසු මිලට අඩු මිලට මිලදී ගන්න පුළුවන් අපගේ WhatsApp group එකට එකතු වෙන්න. ඉතින් බොහෝ දෙනෙක් එකතු වෙලා ගල් මිලදී අර ගන්නවා අපෙන්. ඉතින් ඉතාමත් විශ්වාසනීයව ගල් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම නවරත්න ඉඳලා සියලුම වර්ගයේ ස්වාභාවික මැණික් ගල් සහතික පත්‍රය සමගින් අපෙන් මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. ඔබට මේ දිස්වන WhatsApp අංකයට පණිවිඩයක් තියන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක අවසන් කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.